හර්ෂණ සිල්ල මහත්තයත් කිය ලොකු පම්පෝරියක් අම්මා ඒ පුණ්‍යශ්‍රී ජයකොඩි ඒ වැරද්ද කළා නැහැ. ඉතින් ඒවැ ප්‍රතිඵල විදියට තමයි ටකරමක් ගියා ලක්ෂ 10ක් දුන්නේ ආණ්ඩුවට. ඊයේ කාටල් එක බිඳලා ගල්ලෙන බිඳලා කොරහෙත් කිඹුල්ලු දැකපු ඒ ගෝත්‍රික පල්ලෙහා මට්ටමේ ප්‍රාථමික වනචාරී ජනාධිපතිතුමා කට උල් කරලා ඇස් කරකවලා වැඩේ කරයි කියලා. ආරාධනා හම්බෙලා නැත්නම් අනුර කුමාර දිසානාගේ ජනාධිපතිතුමාටනේ. පුණ්‍යශ්‍රී කුමාරව එලවන්න කියනවද? කුමාර ජයකොඩිව එලවන්න කියනවද කියලා ජාවාරම්කාරයන්ගේ කරමතින් තමයි දැන් ජනාධිපතිතුමා ඉස්සරහට යන්නේ. તો ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන්නේ ලොකු මුදලක් ඉතුරු කරලා තියෙනවා කියලා. පක්ෂයේ ඔය 159 මල් පැල ටික ජනතාව කොහොම සැලකිල්ලක් දක්වයිද කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඊයේ 55 වෙනි අප්‍රේල් විරු සමරුව සමරුවා. දැන් ආරාධනාවක් හම්බුණා යනවාද මොකද ගියේ නැද්ද මේ පැත්තේ? මට නෙවෙයි මට ආරාධනා හම්බෙලා නැත්නම් අනුර කුමාර දිසානාගේ ජනාධිපතිතුමාටනේ. අනුර කුමාර ජනාධිපතිතුමා පක්ෂ නායකයා විදියට ආරාධනාව හම්බෙලා නැද්ද කියලා එයාගෙන් අහන්න ඕන. මට පේන විදියට ජනාධිපතිතුමාට දැන් JVP එකෙන් ආරාධනා නැති මට්ටමක් පේන්නේ. මොකද එතුමාගේ සමාජ ජාලා ගිණුම් වල ඒ ගැන සුබපැතුමක් පණිවිඩයක් පෙවුනේ නැහැ. ඒ වගේම මල්කලඹත් යන අනුර කුමාර ජනාධිපතිවරයා සභාපතිවරයා විදියට ගියේ නැහැ පක්ෂේ. ඉතින් ඒක නායකයා විදියට ගියේ නැහැ. ඒක නිසා අපිට පේනවා දැන් පුණ්‍යශ්‍රී ජයකොඩි කුමාර ජයකොඩි කියලා දෙන්නෙක් කියලා දැන් අනුර කුමාර ජනාධිපතිතුමා කියපු එකේ ලොකු ගාලගෝට්ටියක් පැලවත්තේ තියෙන විත්තිය. මොකද විමල් රත්නායක මහත්තයලා ටිල්වින් මහත්තයලා පුණ්‍යශ්‍රී කුමාරව එලවන්න කියනවද කුමාර ජයකොඩි එලවන්න කියනවද කියලා පැහැදිලි නෑ. මොකද ජනාධිපතිතුමා කියන්නේ කුමාර ජයකොඩි කියන රාජ්‍ය නිලධාරියා තමයි නඩුවකට අහුවෙලා දැන් අධිචෝදනා ලැබලා තියෙන කියලා මහාධිකරණේ. එතුමා කියන්නේ බලශක්තිය ඇමතිතුමා බැරි වෙලාවත් එහෙම වැරද්දක් කළා තියෙනවා නම් එතුමා ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඉතින් තාම ඒ පුණ්‍යශ්‍රී ජයකොඩි ඒ වැරද්ද කළා නැහැ. ඉතින් ඒවැ ප්‍රතිඵල විදියට තමයි අප්‍රේල් විරු සමරුව පෙන්නුම් කරේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මට පේන විදියට. ආණ්ඩුව ඔබතුමාලට ගෑස් පෙන්නුවද නිකන් මොකද උනේ? ආණ්ඩුව ගෑස් පෙන්නුවේ අපිට නෙවෙයි ආණ්ඩුව පත් කරපු ජනතාවට. මතක ඇති අර පහුගිය කාලේ මේ ගෑස් කාටල් එකක් තිබුණා. ඒ කාටල් එක බින්දින්න තමයි මම එන්නේ කියලා ලොකු පම්පෝරියක් ගැහුවා අපේ ජනාධිපතිතුමා විපක්ෂේ ඉන්නකොට. ඊයේ කාටල් එක බිඳලා ගල්ලෙන බිඳලා කෙලින්ම පොඩි ගානකින් නෙවෙයි කිලෝ 12 ගෑස් ටැංකිය රුපියල් 700කින් වැඩි කළා. ඒක නිසා තා පැහැදිලි ජනාධිපතිතුමා ගෑස් පෙන්නන්නේ තමන්ව කරමතින් ගෙනාවු පොඩි මිනිහට. ඒ වගේම ලොකු චෞර වලල්ලක් ලොකු ජාවාරම්කාරයෝ කට්ටියක් වට කරගෙන ජාවාරම්කාරයන්ගේ කරමතින් තමයි දැන් ජනාධිපතිතුමා ඉස්සරහට යන්නේ. අර පොඩි මිනිහගේ කරෙන් බැහැලා ඉන්නේ දැන්. ආපන ශාලා මිය කියනවා කොත්තුව වැඩි කරනවා මේ හැමදේම වැඩි කරන්න හදනවා. ඔබතුමාලා පක්ෂයක් ඇටියෙ මේක වැඩි කිරීම නෙමෙයි අඩු කරගන්න බෑද මේ සිංහල අවුරුද්දක් නෙන්නේ. ඇත්තටම කියනවා නම් දැන් එතන ලොකු ප්‍රශ්නයක් ඒ ආයතන වලටත් තියෙනවා. දැන් ගත්තොත් එහෙම ව්‍යාපාර ගත්තොත් එහෙම ගෑස් බිල විතරක් නෙමෙයි ජල බිල විදුලි බිල ඒ වගේ ප්‍රවාහන ගාස්තු ඒ සියල්ල බැලුවට පස්සේ බඩු බිල ආනයන වල තියෙන වියදම් එක බැලුවට පස්සේ මේ වන විට ඒ ආයතන වලට දරා ගන්න පුළුවන් මට්ටමක නැහැ. ඉතින් මේ වෙනුවෙන් ආණ්ඩුව කරන්න ඕන මොකද්ද දන්නවද? අර පහුගිය කාලේ බදු පිට බදු ගහලා එකතු කරපු සල්ලි ටිකක් තියෙන අර මහා ලොකු පම්පෝරි ගාලා අර හර්ෂණ සිල්ල මහත්තයත් කිය ලොකු පම්පෝරියක් අම්මා අවුරුදු ගානකින් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියලා. ඉතින් ඒ බදු ගහලා ඉතුරු කරපු බදු වලින් යම්කිසි සහනයක් දෙන්න ඕන මේ වැඩි වෙනකොට. එහෙම නැතුව ඒ සල්ලි ටික තියාගෙන ඉඳලා තමන්ගේ ජාවාරම්කාරීන්ට සහන දීලා හරියන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට රුපියල් බිලියන 1420ක් වෙන් කරා ප්‍රාග්ධන වියදම් වලට ගිය අවුරුද්දේ. ඒක 130යි වියදම් කළ දුන්නේ. ඒ සල්ලි ඔක්කොම එකතු කරලා දැන් ඒ account වල තියෙනව නේද? ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන්නේ අපේ ගිණුම් වල දැන් අතිරික්තයක් එහෙම ලොකු මුදලක් ඉතුරු කරලා තියෙනවා කියලා. ඒ ඉතුරු කරපු මුදල් වලින් අනිත් රටවල් දෙනවා සහන. දැන් අපි දැක්ක ඕස්ට්‍රේලියාවෙත් විදුලි බිල එහෙම නැත්නම් ගෑස් බිල ඒ වගේම තෙල් මිල වැඩි වෙනකොට ඒ යම්කිසි සහනයක් ජනතාවට දෙනවා ඒ ආණ්ඩුවේ සල්ලි වලින්. ඉතින් අපි අභියෝග කරන්න පුළුවන් නම් මේ ආණ්ඩුවට ඒක කරලා පෙන්නන්න කියලා. ටකරමක් ගියා ලක්ෂ 10ක් දුන්නේ ආණ්ඩුවට. ඉතින් මේ වගේ ඒවා එච්චර ලොකු කජ්ජක් නෙවෙයි. ඒක නිසා ආපන ශාලා හිමියන්ට බස් කර්මාන්තේ ඉන්න අයට රට අනුරට කියලා ගහගෙන ත්‍රිවිධ දීපු ඒ සහෝදරුවන්ට සහනයක් දෙන්න ඕන. අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා කට උල් කරලා ඇස් කරකවලා වැඩේ කරයි කියලා. දැන් ඊයේ ටිල්ලින් සහෝදරයා විසින් කියනවා මේ ජනතාව පාරට බැහැලා ආණ්ඩුව රැකගන්න තමයි උද්ඝෝෂණ කරන්න ඕන. නැතුව එලවන්න නෙමෙයි. අර තුම්බිය කියලා තියෙන්නේ. ඒ තුම්බිය දැන් දැරිලා තියෙන්නේ. ජනතාව පාරට එලවන්න ඕනේ නැහැ. දැන් ජනතාව එහෙම කුලප්පු කරන්න කට්ටිය නැහැ. දැන් මොකද ජනතාව මහා පාරට බැහැලා කුලප්පු කරපු කොරහෙත් කිඹුල්ලු දැකපු ඒ ගෝත්‍රික පල්ලෙහා මට්ටමේ ප්‍රාථමික වනචාරී දේශපාලනය කරපු ඒ කණ්ඩායම තමයි දැන් රට පාලනය කරන්නේ.
ඒ වනචාරයෙන් කරපු ආකාරයේ පාදට පහළ ප්‍රාථමික ග්‍රාම්‍ය දේශපාලනයක් වර්තමාන මේ ශිලාචාර විපක්ෂ කරන බලාපොරොත්තුවක් නැහැ. මම මේ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂ නෙමෙයි. අපි සර්වජන බලය ප්‍රධාන මේ මහ පොළේ බැහැලා ඉන්න විපක්ෂය. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒ විපක්ෂෙත් නටන්නේ දැන් ආණ්ඩුවේ පදේට. නමුත් ටිල්වින් මහත්තයා කියන විදිහට පැහැදිලිවම ජනතාව ටිල්වින් මහත්තයලව ආරක්ෂා කරනවද කියලා බලන්න පුළුවන්. මේ දවස්වල දෙල් කඳ පොළට පිටකොටුවේ ඔය පේමන්ට් එකේ අර මේ ඔය පොළවල් වලට කඩපිල් වලට ගියොත් පක්ෂයේ ඔය 159 මල් පැල ටික ජනතාව කොහොම සැලකිල්ලක් දක්වයිද කියලා බලා ගන්න පුළුවන් වෙයි.